Hi guys, welcome back to my YouTube channel. අදත් ඔයගොල්ලන්ව මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකෙත් කිව්වා මගේ ඊළඟ වීඩියෝ එක Shein unboxing එකක් වෙයි කියලා. ඉතින් අද මම අරන් ආවේ ඔයගොල්ලන්ට මගේ Shein unboxing වීඩියෝ එක. මගේ order එක හම්බුණා මට හරියටම ඊයේ කියන්නේ මේ වීඩියෝ එක shoot කරන දවසට කලින් දවසේ 3ට වගේ හම්බුනේ. ඉතින් ඊයේ ඉඳන් මාරි ඉවසීමකින් හිටියා මේක ඕගොල්ලොත් එක්කම unbox කරන්න ඕන නිසා. මේ තියෙන මගේ Shein package එක මේක ගොඩාක් ලොකු package එකක් ළමයි මාර බරයි මේක කිලෝ 3ක් මම මේක tax එක ගැනත් ඔයගොල්ලන්ට කියනවා tax එක වැදින්නේ ඇත්තටම බරට tax එක වදින්නේ බරට මම ඔයගොල්ලන්ගෙන් ඇහුවා ඉතින් මේක කිලෝ 3ක package එකක් ඒ නිසා මේකට වැදිච්ච tax එකත් මම ඉස්සරහට කියන්නම් ඔයගොල්ලෝ වීඩියෝ එක දිගටම බලන්න මේක එන්න හරියටම මට දවස් 8ක් ගියා ඒ කියන්නේ දවස් 7ක් ඇතුළත මේක සතියක් ඇතුළත ලංකාවට ආවා මට හම්බුනේ 8 වෙනි දවසේ හරියටම. අර අපි ටිම් ඕඩර්ස් දැම්මම වගේ අපිට බය වෙන්න දෙයක් එහෙම මුකුත් නැහැ. මේක හරියටම ඩිලිවර් වෙනවා. මොකද හේතුව මේ අපි ටැක්ස් එකකුත් ගියනවා. ඉතින් ඒක නිසා හරියම වගකීමෙන් ඒගොල්ලෝ අපිට මේක බාර දෙනවා. ඒ නිසා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මෙච්චර කාලයකට මම Shein එකේ බඩු ඇඳුම් එහෙම අරන් තියෙන්නේ ලංකාවේ තියෙන ස්ටෝර්ස් වලින්. කියන්නේ ලංකාවට ගෙන්නන කට්ටියගෙන් තමයි අරගෙන තියෙන්නේ. මොකද අර ටැක්ස් එකකුත් අදිනවානේ. හැබැයි මට හිතුණා ඩිරෙක්ට්ම Shein order එකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා දැම්මා. හරි මික්මන්ට් එක හම්බුණා. ඉතින් මේ මං හිතනවා ඔක්කොම items ටික හොඳටම ඇති කියලා. අපි එහෙනම් බලමු. ඉතින් ඔයගලන්ට good news එකක් තියෙනවා. මම මේක මගේ කලින් වීඩියෝ එකෙත් කිව්වා. මේ වීඩියෝ එක බලන ඔයාට Shein crop top එකක් win කරන්න chance එක තියෙනවා. මම හිතුවා ඔයගලන්ටත් පොඩි gift එකක් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ වීඩියෝ එක බලන ඔයාටත් මම ගත්ත ජාතියම Shein crop top එකක් කියන මම එක ජාතියකින් crop top දෙකක් දාලා තියෙනවා. ඉතින් එක්කෙනෙක්ට chance එක තියෙනවා ඒක win කරන්න. ඒක නිසා දිගටම මේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. මොකද ඔයා මේ වීඩියෝ එක බැලුවොත් තමයි ඔයාට crop top එක ගන්න chance එක හම්බ වෙන්නේ. නම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි අපි එහෙනම් දැන් ඉක්මනටම unpack කරලා බලමු මට ඉවසිල්ලක් නැතුව හිටියේ ඊයේ ඉඳන්. මේ order එක ළමයි $124ක order එකක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 37700 ගානක order එකක්. 37700 ගානක විතර order එකක් තමයි මේක. මේකේ items 24ක් තියෙනවා. ඒ වගේම මේකට මට tax එක වැදුනා රුපියල් 10000ක්. රුපියල් 10000ක tax එකක් වැදුනා. මොකද මේක කිලෝ 3ක් නිසා. මම ඒගොල්ලන්ගෙන් ඇහුවා කොහොමද tax එක වදින්නේ කියලා. ඒගොල්ලෝ මට කිව්වා බරට කියලා. ඒ කියන්නේ අපි $50ට වඩා වැඩියෙන් දැම්මොත් අපිට shipping free. හැබැයි tax එකක් වදිනවා ලංකාවට ආවට පස්සේ ඒකේ බරට සමානව. ලංකාවේ විතරයි මෙහෙම tax එකක් වදින වෙන කිසිම country එකක එහෙම tax එකක් ආය කරන්නේ නැහැ. අපි $50ට වඩා වැඩියෙන් දැම්මට පස්සේ shipping උත් free tax එකක් ආය කරන්නේ නැහැ. නමුත් ඉතින් ලංකාවනේ මේක. මෙහි ඉතින් එහෙම බෑ. tax එකක් අනිවාර්යෙන් වදිනවා. රුපියල් 10000ක tax එකක් වැදුන් නැත්නම් ඒකෙනුත් අපි shopping කරන්න තිබ්බනේ. ඉතින් එහෙම බෑ. අපි order එකක් දැම්මට පස්සේ අපිට ලොකු tax එකක් වදිනවා. ඉතින් මේකට කිලෝ 3කට තමයි tax එක වැදලා තිබ්බේ 10000ක්. ඉතින් ළමයි එච්චර ගාණක් දීලා හරි කොහොම හරි කමක් නැහැ. ලස්සන දේවල් අපිට ගන්න හම්බ වෙන නිසා කරන්න දෙයක් නැහැ ඉතින්. එහෙනම් අපි මේක දැන් unpack කරලා බලමු මොනවාද ඇතුලේ තියෙන්නේ කියලා. ඉස්සලාම පෙන්නන්නම්. මේක පැත්තට තියාගමු. ඉස්සලාම තමයි මෙන්න මේක. හරිද? මේක short skirt එකක්. මේ තියෙන්නේ short skirt එකක්. මේකේ මම ඔයගොල්ලන්ට price එකත් එක්ක දාන්නම් කොහෙන් හරි පැත්තකින්. මේක උනා මේකට ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඩොලර් 3යි ගාණක් වගේ උනේ මට මතක හැටියට. ඒක මාර ලස්සනයි අනේ. මාරම ලස්සනයි ඒක. මෙතන හොඳට ගැදර් කරලා තියෙන නිසා මහත් උනත් මේක අඳින්න පුළුවන්. හරිම ලස්සනයි. මම මාර කැමතියි. මේක තමයි first item එක. මම ටට්ටක් ගාලා ඔයගොල්ලන්ට පෙන්නගෙන යන්නම් ළමයි. මොකද අපිට දැන් මේ පැත්තට වහින්න හදන්නේ. ඒක නිසා පැස්සොත් එහෙම අර මේ වීඩියෝ එක හරියට කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි ටිකෙන්ට බලමු. ඊළඟට මෙන්න මේක. මේක නම් ඔයගොල්ලෝ Shein app එකට යනවා නම් ගොඩක් දැකලා ඇති. හරිම common top එකක් මේක. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම දැකලා ඇති. මෙන්න මේක
මෙන්න මේ මඳින්න තියෙන්නේ. ඉතින් මේකත් ඩොලර් 4ක් වගේ වුණේ 4.7 ගාණක් වුණේ. ඉතින් ළමයි මේව මම ඔයගොල්ලන්ට ඇඳලා වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඔක්කොම ටික මම ඩ්‍රෙස් කරලා වීඩියෝ එකක් දාන්නම් මේකෙන් පස්සේ. ඉතින් මේ টොප් එකට මම මාර ආසයි. ඒකත් හොඳටම තියෙනවා. මේක මම නැති වෙයි ඉතින්. ඔව් ඇති. ඊළඟට මේක ගත්තේ මට නෙමෙයි. මේක ටී-ෂර්ට් එකක්. ඉතින් මෙන්න මේක තමයි ටී-ෂර්ට් එක. මේක පිටිපස්සේ ලස්සන print එකක් තියෙනවා ළමයි. මේ ලස්සන print එකක් තියෙනවා. මේක ගත්තේ අපි අයියාගේ පුතාට. මේ එයාට ඉතින් මොනවද දැම්මත් මම මොනවද දැම්මත් එයාටත් මොනවාම හරි දාන්න නැත්. ඒක මාරම ලස්සනයි. මේකට මාරම ලස්සනට තියෙයි. මේ පොඩි size එකක් නිසා මේක උනේ ඩොලර් 8ක් වගේ තමයි මේක උනේ. මේකේ size එකෙන් size එකට prices වෙනස් වෙනවා. ඒ කියන්නේ size එක වැඩි වෙන්න price එකත් පොඩක් වැඩි වෙනවා. ඉතින් මේ ටී-ෂර්ට් එකත් මාරම ලස්සනයි. ඒක තමයි ඊළඟ item එක. ඊට පස්සේ මේකත් මං හිතුවා වගේම තියෙනවා. හරිම ලස්සනයි. බලන්න කලින්ම මට හිතා ගන්න පුළුවන්. ඉතින් මම දැම්මොත් ඉතින් දන්නවනේ. tada! මේක ගත්තේ මගේ ස්පෙෂල් කෙනෙක්ට. ඉතින් ඒකත් මාරම ලස්සනයි ළමයි. මම ගොඩක්ම මේක ගන්න හේතුව මෙන්න මේ print එක. මේ මෙතන මාළුව දෙන්නගේ print එකක් තියෙන්නේ. ඒක එයාට related දෙයක්. ඉතින් ඒක නිසා මේක ගත්තේ. මේක size L වලින් ගත්තේ. මොකද එයාට නැත්තම් මදි වෙන නිසා. මේ දැක්කද මේක back එකෙත් ඒ print එකම ලකුවට තියෙනවා. මාරම ලස්සනයි ළමයි. පිස්සු හැදෙනවා. මේකට මාරම ලස්සනයි. මේක ඇවිල්ලා ඩොලර් 10කට කිට්ටු වුණා. හරි ළමයි අපි දැන් බලමු ඊළඟට මොකද්ද කියලා. ඉතල මැදුන් ටික පෙන්නලා මේ ඔක්කොම. හරි. ඊළඟට මෙන්න මේක. මේක ඇවිල්ලා crop top එකක්. මම ඉතින් කොහෙන් ගියත් pink නේ. ඔයගොල්ලෝ දන්නවනේ රෝස පාටනේ. මාර ලස්සනයි ඒකත් හොඳේ. මේ මෙන්න මේක. ඔයගොල්ලෝ මේකත් දැකලා ඇති ෂීන් එකේ ඕන තරම් තියෙනවා. මේක මේ stretchable මාර ලස්සනයි. ඒ කලර් එක මේ detail එක මාරම ලස්සනයි ළමයි. ඉතින් මෙච්චර ටැක්ස් එකක් ගෙවාගෙන හරි ගත්ත එක පාඩු නෑ කියලා හිතනවා. මේවා දකිද්දි හරිම cute හරිම ලස්සනයි. මේක උනා ඩොලර් මතක නෑ මට ඩොලර් 4යි ගාණක් හරි 5යි ගාණක් හරි නෑ ඩොලර් 4ට නම් වැඩි ඩොලර් 5යි. අගාන මේ පැත්තෙන් කොහෙන් හරි දාන්නම්. ඒකට නම් මම මාරම කැමතියි. ඒක මරු තමයි ඊළඟ item එක. ඊට පස්සේ මෙන්න මේක. මේකත් මාර ආසාවෙන් බලන් හිටියේ මං එනකන්. ඉතින් මම ඔයගලන්ට කිව්වා නේද ඔයගලන්ට crop top එකක් මම දෙනවා කියලා. ඉතින් අන්න ඒක තමයි මෙන්න මේක. මෙන්න මේ crop top එක තමයි ඔයගලන්ට දිනා ගන්න chance එක තියෙන්නේ. ඔයගලන්ට මම දෙනවා කිව්වේ මෙන්න මේකෙන් එකක්. මොකද මම මේකෙන් දෙකක් order කරා. ඉතින් එකක් මම තියාගෙන එකක් ඔයගලන්ට දෙනවා. ඒකත් මාරම ලස්සනයි. මේවා මේ ඔයගලන්ට පේනවට වඩා මේ material එක මාර quality. අනික ඒක හරිම මේ නිකන් දිලිසෙනවා වගේ ලස්සනයි මේ වීඩියෝ එකෙන් පේනට වඩා. ඉතින් මේකත් උනේ ඩොලර් 4යි ගාණක්. මේකත් ඩිස්කවුන්ට් එකක් ගියපු টොප් එකක්. ඒකත් ඉතින් රෝස් පාටින්ම තමයි තියෙන්නේ. ඒකත් මාරම ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ ඉන්න මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒකේ මම දෙකක් ගත්තා කිව්වනේ. මේ තියෙන්නේත් ඒකමයි. මේක small, medium, large අඳින කෙනෙක්ටත් අඳින්න පුළුවන් කියලා හිතනවා. මොකද මේක ඇදෙනවා හොඳට. මේක හොඳට ඇදෙනවා. Powerpuff Girls ලගේ top එකක් තමයි ඉතින් ඔයගලන්ට දෙනවා කියලා කිව්වේ.
මෙන්න මේක තමයි টොප් එක. මේක පිටිපස්ස මට ඔයගලන්ට පෙන්වන්න බැරි වුණා. පිටිපස්සේ තියෙන්නේ මෙන්න මෙහෙම ලස්සන හાર્ට් වගේ තියෙන්නේ. ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේකයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ලස්සන කමෙන්ට් එකකුත් දාලා ඔයගොල්ලෝ මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක්, ඒ කියන්නේ මේ ඇඳුම පේන ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මම මෙන්න මේ දාන මගේ WhatsApp නම්බර් එකට මට එවන්න. එවලා ඒ කියන්නේ ඒ වෙලාවේ අවైలබල් නම් මේක මම කාටවත් දීලා නැත්තම් මම අනිවාර්යයෙන්ම මේක ඔයාට එවනවා. ඔයාට ඩෙලිවරි charge එකක්වත් මුකුත්ම ගෙවන්න නැහැ. ඔයාට තියෙන්නේ මේ order එක බාර ගන්න. ඉතින් මගෙන් gift එකක් හැටියට තමයි මම මේක දෙන්න කියලා හිතුවේ. මම ඉස්සරහටත් ගේන orders වලින් මම උපරිම try එකක් දෙනවා. ඔයගලන්ට එක්කෙනෙක්ට හරි කමක් නැහැ. මට පුළුවන් විදිහට එක් ඇඳුමක් හරි gift කරන්න. ඉතින් මම දන්නවා ඔයගොල්ලොත් ගොඩාක් ආසාවෙන් ඇති ෂේන් එකෙන් orders දාන්න. මම ඉස්සරහටත් order කරන්න හිතාගෙන ඉන්නවා. ඩොලර් 150 නම් order කරන්න නැති වෙයි. මම ඩොලර් 50 ගාණක් වගේ order කරයි. මොකද ඩොලර් 50 පැන්නොත් තමයි අපිට free shipping හම්බ වෙන්නේ. ඉතින් ඔන්න මේකෙන් එකක් මට එකක් ඔයගලන්ට. ඔන්න tops දෙක තමයි ඊළඟ item එක. අපි බලමු ඊළඟ කියලා. හරි, ඊළඟට මම දැන් ඔයගලන්ට පෙන්වන්න හදන ළමයි මම මේ ඔය එකේ ආසාවෙන් බලන් හිටපු ඇඳුමක්. මෙන්න මේක. ඒක මාර heavy. ඒ කියන්නේ මං හිතර වඩා ඒක මාර heavy අතට ගන්නකොට. මේක ඇවිල්ලා frock එකක්, long frock එකක්. මේක මම දැකලා තියෙනවා ලංකාවේ කලාතුරකින් කීප දෙනෙක් අඳිනවා දැකලා තියෙනවා. මේ ෆ්‍රොක් එක නම් ළමයි ටිකක් ගාන වැඩි. මං හිතන්නේ මෙතන තියෙන items වලින් ගාන වැඩිම මේකදත් මන්දා. එනේ ඔයගලන්ට මේක හරියටම පෙන්වන්න බැරි වෙයි. මම ඔයගලන්ට ෆොටෝ එකක් දාන්නම් අයිඩියා එකක් ගන්න. ඊට අමතරව ඉතින් මම ඔයගලන්ට මේක ඇඳලා පෙන්නනවා. මේකේ මෙන්න මෙහෙම එන්නේ. මේක නෙක් එකෙන් දාලා ගැට ගන්න තියෙන්නේ. ඔන්නෝම. පිටිපස්සේ ලස්සනට මෙන්න මේ වගේ ගැට ගහන්න එකක් තියෙනවා මේ. මේක long frock එකක්. මේකට lining තියෙනවා ලොකුම දේ. මේකට lining එහෙම හොඳට දාලා තියෙන හරිම quality මේ frock එක. ඉතින් මේක මෙන්න මෙහෙම දිග frock එකක්. මේකේ තව colors තිබුණා ළමයි. මේකේ තිබ්බා pink එහෙමත් තිබුණා. මම නමුත් white color එකෙන් ගත්තේ pink color dress එක. මේකට වඩා ගොඩක් ගණන්. ඒ කියන්නේ මේකත් ගණන්. නමුත් ඒක අනිත් colors මේකටත් වඩා ගොඩක් ගණන්. ඒක නිසා මම මෙන්න මේක order කරා. මට ඒක මීට වඩා ඔයගලන්ට මෙතන පෙන්වන්න විදියක් නැහැ. මම ඒක ඔයගලන්ට ඇඳලා පෙන්වන්නම්. ලංකාවේ මේ වගේ ලස්සන ෆ්‍රොක්ස් නෑ නේ. මම නම් එහෙම දැකලා නෑ. මම ඔය ගර්ල්ස්ලා කීප දෙනෙක්ව දැකලා තියෙනවා මේ ෆ්‍රොක් එක ඇඳලා තියෙනවා. එහෙම වැඩියක් ලංකාවේ එහෙම දැකලා නෑ. ඒත් එක ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේකත් white color denim එකක් ළමයි. මට white color denim එකක් කාලෙකින් තිබිලා නැහැ. ඉස්සර තිබිලා තියෙනවා. ඉතින් ආව පරිස්සම් කරන්න තමයි. අනික ලංකාවේ මම downtown එකෙත් බැලුවා. ඒත් මට set වෙන denim එකක් තිබුණ නැහැ. කොහොමත් මට denim එකක් වුණත් set වෙන්නේ ළමයි. ඔයාලට මතක ඇති මම කලින් ටිමු එකෙන් denim එකක් ගත්තා. ඒකත් මාර්ම ලස්සනට තියෙනවා. ඉතින් මේකත් ඒ වගේම ලස්සනට තියෙයි. මට ෂුවර් ඉතින් ඒක අයහන්න දෙයක් නැහැ. මේකත් ඉතින් ටිකක් ගන්න මට ඩොලර් ගන්න මතක නැහැ. මම මේකෙත් ෆොටෝ එකක් ඔයගලන්ට දාන්නම්. ඉතින් මේකේ මම දැම්මේ size M. size M කියන්නේ ඉන 33 34 වගේ. ඒකත් මාරු. මේකත් මාර්ම ලස්සනයි. මේකේ ළමයි ලෙග් එක මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ කකුල. වයිඩ් ලෙග් එකක් තියෙන්නේ. ලස්සනට කකුල් දෙකෙන් ෆිට වෙලා යටින් ලොකුවට තියෙන්නේ. හරිම ලස්සනයි ඒකත්. මේ වගේ ක්වොලිටි එකත් හොඳයි ළමයි. කියන්නේ කිසිම වරදක් නැහැ. ඉතින් මගේ ෆස්ට් ස්ටෝර් එකේ මම දැනට බලපු ඔක්කොටම මම ගොඩක් කැමතියි. අපි ඉතුරු items ටිකත් බලමු. ඉතින් මේකටත් මම මාරම කැමති. එකටත් 10න් 100ක් විතර දෙනවා. ඊළඟට මේක අපේ අම්මට ඕඩර් කරේ. මේක බ්ලවුස් එකක්. මේක ප්‍රයිස් එකත් ඉතින් මට මතක නෑ. එකකවත් මට ප්‍රයිස් මතක නෑ. එහෙනම් මම ඔයගොල්ලන්ට දාන්නම්. මේකටත් හොඳ රිවිව්ස් තිබ්බා. ඒකයි මේක ගත්තේ. මේක අර ඩෙනිම් එකකට වගේ අඳින්න පුළුවන් ලස්සනයි. මේක මේ රෙඩ් කලර් heart තියෙන්නේ. මේක long sleeve.
තියෙන්නේ කොළ එකක් තියෙනවා. මේක ගත්තේ මම large size එකෙන්. මෙහෙම තියෙන්නේ. ඊළඟට මෙන්න මේක pink color socks දෙකක්. ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් අර ගොඩාක් යටට කියන්නේ half socks නේ ගොඩක් අය දාන්නේ. මොකක් හරි යනවා පාරේ. ඉතින් මේක ඇවිල්ලා ළමයි අර ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් ගොඩක් අය half socks නේ දාන්නේ. හැබැයි කකුලේ උඩටම වෙනකන් socks දාන්නේ. ඒ කියන්නේ මම මේක පොඩක් match කරලා ගත්තේ. අර මං ගත්ත short skirt එක තියෙන්නේ. මෙන්න මේ ස්කර්ට් එක තියෙන්නේ. මේ ස්කර්ට් එක ඇඳලා pink color top එකක් ඇඳලා මේ socks දෙක දාලා මගේ pink shoe දෙක දාන්න පුළුවන්. එතකොට ඒක වෙනම නිකන් අර ලස්සන cute outfit එකක් වෙනවා. ඉතින් අන්න එහෙම හිතලා තමයි මම මේක ගත්තේ මේ socks දෙක. සාමාන්‍ය short skirt වලට ඔයගොල්ලෝ දැකලා ඇති. ටිකක් උඩටම තියෙන socks දෙක දානවා. socks දෙක දාලා shoes දානවා. මේ පෙන්නන ඔයගලන්ට මේකත් $3යි ගාණක් උනේ මතක හැටියට. හරිම quality මාර හයියයි හොඳට quality මේ මෙහෙ මාර සනීපයි කකුලට මම හිතපු විදිහට මේකක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒක ඇවිල්ලා බිකිනි එකක් comfortable එකත් $3යි ගාණක් වගේ වුණා. ඩිස්කවුන්ට් එකකට තමයි ඒකත් ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ short එක. ඒ කියන්නේ අර අපි අඳුමක් ඇඳහම අර ඒකේ අර short එකේ අර යට තියෙන ධාරේ පේන්නේ නැති වෙන්නයි මේක ගත්තා. මේවා මාර soft. මේවා මාරම සනීපයි. අනික හොඳට ඇදෙනවා මේක. අඳන් ඉන්න නම් හරිම පහසුයි මේවා. ගොඩක් වෙලාවට මම ඩෙනිම්ස් වලට අමතරව අනිත් trousers එහෙම අඳිනවා. ඉතින් ඒවට අඳින තමයි මේවා ගත්තේ. එතකොට අර short එක අඳහම පේන්නේ නැති වෙන්න තමයි මේවා ගත්තේ. ඊට පස්සේ මම ගත්ත ළමයි sandals දෙකක්. මේක black color එකෙන් ගත්තේ ඔය ළඟට දාන්න වගේ. මොකද මගේ ටිමු එකෙන් ඔයාලට මතකද මම ටිමු එකෙන් ගත්ත මගේ sandals දෙක බල්ලෙක් කාලා. ඉතින් ඒක විසි කරා. ඒක අපරාධයක මම මාර ආසාවෙන් හිටියේ. ඒක අපේ පැත්තට එන රෑට අපි කැම දාන එළියට ඉතින් ඒව කන්න එන බව්වෙක් ඒක කාලා. ඉතින් ඒක නිසා මෙන්න මේ දෙක ගත්තා. මේවා මේ මාර සනීපයි. අනික මේකේ size එකත් මට හරියටම හරියයි. size 37. මේකටත් මං ආසයි. මේක අර ළඟට දාන්න වගේ ගත්තේ. මේකත් උනේ $4ක් වගේ. pink color එකක් තිබ්බා. නමුත් මම black color එකෙන් ගත්තේ ඕනම එකකට දාන්න පුළුවන් නිසා. ඒත් එක මම තව heels දෙකක් ගත්තා. මෙන්න මේක මට ඕන නම් heel දෙකක් ගන්න. ටිකක් අඩිය උස්ස දෙකක්. මේක නම් ටිකක් ගණන් $100ක් කනවා. මේක බර ගානක් මට මතක නෑ. 20ක් මෙන්න මෙහෙම තියෙන්නේ. මේකේ size එකත් හරියටම හරි කියලා මට දැක ගමම හිතා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ heel එකක් තියෙන එකේ. අඳුරේ කනවා. මෙන්න මේ වගේ heel එකක් තියෙන්නේ. හරිම ලස්සනයි ඒකත්. මේක දැම්මම හැබැයි මම ගොඩාක් උස්සට පෙනෙයි. මේක ටිකක් බර නිසා මං හිතන්නේ ටැක්ස් එක කියන්නේ කිලෝ 3 මේක ඇති කිලෝ එකකට කිට්ටු වෙන්න වගේ ග්‍රෑම් 750ක් වගේ ඇති. ඊට පස්සේ තියෙන චුටි ඒවා ටික මෙන්න මේ බෑග් කවර් එකක් ගත්තා. ඉතින් හැම ඕඩර් එකකම මම සාමාන්‍ය බෑග් කවර් එකක් දානවානේ. ඉතින් මේකට ආස හිතුණා මේක ළමයි හරිම ලාභයි. අඩු ගාණක් උනේ. මේ cute bows වගේක් තියෙනවා. හරි ලස්සනයි ඒක. මේක තමයි ඊළඟ item එක. මේක $2ක් වගේ වෙන්න නැති. ඔව්. ඊළඟට මෙන්න මේ foundation concealer apply කරන brushes දෙකක් ගත්තා. මේවා නම් මහ ලොකු ගණන් නෙමෙයි. මෙන්න මෙහෙම අර හොඳට මෙහෙම apply කරන්න පුළුවන් නේ. foundation එහෙම මම මේකප් දාන්නෙත් නෑ. ඉතින් කවදා හරි ඉස්සරහට දාන නිසා මේ ගත්තා. මේකත් උනේ $3යි ගාණක් වගේ. මට මතක නෑ. ඊට පස්සේ තව ගත්තා මෙන්න මේ බූල් බෑන්ඩ් ටිකක් ගත්තා.
මගේ හැම තිස්සෙම ළමයි මේවා නැති වෙනවා. නැති වෙන නිසා ටිකක් ගත්තා. මේක හරි ෂූටි. මේක මං ආස නැහැ ලොකු ඒවා දාන්න. ඔගේ දවස්වල නැති හින්දා මම ලොකු එකක් දාගෙන හිටියා. මෙන්න මේ වගේ තියෙන්නේ. අපිට මේක තියෙන්නේ බ්‍රවුන් කලර් එකේ නෙවෙයි බ්ලැක් කලර් එකේ නෙවෙයි. මෙතන 10ක් වගේ තියෙන. මේකත් ලොකු ගාණක් නෑ. මේවා නම් හරිම ලාභයි. ඊළඟට ළමයි මම මෙන්න මේක ගත්තා. ඔයගොල්ලෝ මේක දැකලා ඇති. මේක ඇවිල්ලා අර අයිලයිනර් අදිනකොට මෙහෙම තියන්නේ. අන්න එහෙම එකක්. මේක රබර් එකක්. මම හිතුවේ ප්ලාස්ටික් කියලා. මන් දන්නේ මෙන්න මෙහෙම ඔන්නෝම තියෙන එකක්. මෙන්න මෙතනින් ඔන්නෝම තියන්නේ. මෙන්න මෙතනින් ඔන්නෝම තියන්නේ. අන්න ඒ වගේ මේක යූස් කරන හැටි මම පස්සේ ඔයාලට කියන්නම්. බලමු මේකෙන් අයිලයිනර් විතරක් නෙමෙයි. තව මේකප් කරද්දි මේක ඕනේ වෙනවා. මේකත් ලොකු ගාණක් උනේ නැහැ. ඊට පස්සේ මේ තියන්නේ නිපල් ස්ටික්ස් වගේ. ඇඳුම් ඇඳාම පටි පේනකොට අපි බ්‍රා එහෙම අඳින්න නැති කට්ටිය මෙන්න මේ නිපල් ස්ටිකර්ස් යූස් කරනවා. මම නිකමට අරන් බැලුවා ඉතින්. මෙතන 10ක් තියෙනවා. හොඳයි කියලා හිතනවා ඉතින්. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මේක ඒවිල් අයි එකක්, බ්‍රේස්ලට් එකක්. මේක ගත්තෙත් මගේ කලින් කියපු ස්පෙෂල් කෙනාට. එයා ආසාවෙන් හිටියා මේ වගේ එකකට. එකත් හොඳටම තියෙනවා. දැන් ඉවර වෙගෙන ඉන්නේ. මෙන්න මේ රින් සෙට් එක ගත්තා. කොච්චර රින්ග්ස් තිබ්බත් ළමයි නැති වෙනවා. සමහර වෙලාවට මේ වගේ රින්ග්ස් ගොඩක් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ. දෙපාරක් තුන් පාරක් දැම්මාම ඉවරයි. මම ඉතින් මේ වගේ රින්ග්ස් දානවා. ඊට පස්සේ ළමයි තව රින්ග් සෙට් එකක් ගත්තා. ඒක ලස්සනට නිකන් අර ස්ටෝන්ස් තියෙන එකක්. මම ඔයකින් එකට ඔයාලට පෙන්නන්න නෑ මොකද මේ ඉවරයි. ඔක්කොම ටික ඔයගලන්ට පෙන්නලා ඉවරයි. ඉතින් ඔන්න අයිටම්ස් 24 තමයි ඕඩර් කරේ. ටැක්ස් එක 10000ක් වැදුනා. ඉතින් මේක තමයි මගේ පළවෙනි ෂීන් ඕඩර් එක. ඉතින් ඔයගලන්ට මම කිව්වා වගේම ටොප් එක ක්‍රොප් ටොප් එක වින් කරන්න පුළුවන් ළමයි. මම කියපු විදිහට මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ලස්සන කමෙන්ට් එකක් දාලා මට මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න තමයි තියෙන්නේ. එතකොට මම ඔයාගෙන් ඩීටේල්ස් ටික ඉල්ලගෙන ඔයාට මේ ක්‍රොප් ටොප් එක මගෙන් gift එකක් හැටියට මම එවනවා. ඔයගොල්ලන්ට මේ ඕඩර් එක ගැන මේ මං ඕඩර් කරපු items ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ මේකෙන් වැඩිපුර මාස item එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මම හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න නිසා තමයි මගේ මේ ඕඩර් එකත් ඔයගොල්ලොත් එක්කම අන්පැක් කරේ. ළමයි එහෙනම් මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. අදට එහෙනම් මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටෙන් පරිස්සමට hina වෙලා ඉන්න. බයි.